අන්නන්නේ අපි ෆැකල්ටි එක තරම් ලස්සන කෙල්ල වෙන එක ෆැකල්ටි එක වත් මට ලෝ එකේ කිල්ලොත් පොඩි තරහක් තියෙනවා ලෝ ෆැකල්ටි මගදී සමාජවාදී වෙන්න ඉන්න කැමති නේ වෙන මොකේ ලෝ එකේ තමයි මාගේ තර්ජනය නිසා අමාත්‍යක් ලස්සනම කෙල්ල ලෝ එක ලෝ නෙවෙයි මන් නම් කියන්නේ අපි අද කඩේකින් අහලා බලමු ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද කියලා. හායි. කෑවද? මේ හායි. ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ආර්ට් එකේ නෙවෙයි. ආර්ට් ෆැකල්ටි. මොකේද? ආර්ට් එකේ නෙවෙයි. ආර්ට් එකේ නෙවෙයි. ආර්ට් එකේ නෙවෙයි. මැනේජ්මන්ට් එකේ. මැනේජ්මන්ට් එකේ. මැනේජ්මන්ට් එක. කට මාචාලම කෙල්ල ඉන්නේ ලෝ එකේ. මට ලෝ එකේ කිල්ලොත් පොඩි තරහක් තියෙනවා මොකේද ඉන්නේ? ලෝ එකේ අසවදාරයි හරි මේ ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ලෝ ෆැකල්ටි අපි ෆැකල්ටි එක තරම් ලස්සන කෙල්ල වෙන එක ෆැකල්ටි එක වත් ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ලස්සනම කෙල්ල ඉන්නේ ලෝ ෆැකල්ටි එකේ ලෝ ෆැකල්ටි එකටත් වඩා දැන් අලුතෙන් ලස්සන කෙල්ල ඉන්න ආර්ට් එකේ ආර්ට් එකේ නේ. එහෙම බෑ එක්කෙනෙක් නිසා කියන්න බෑ මේ සමස්තයක්. A few moments later. අමාත්‍යක් ලස්සනම කෙල්ල ලෝ එකේ ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ලෝ එකේ නන්නේ මොකේද? අන්නන්නේ ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? අම්මට මොකේද? වෙන මොකේ ලෝ එකේ තමයි ලෝ එකේ නේ. කවුද ලස්සනම? ඒක කිව්වොත් ඉතින් ඔක්කොම දැනගන්න අපි වීඩියෝ බලන්න. මාගේ තර්ජනය නිසා. කියන්න බෑ. ඔව්. අර ලෝ යන්නේ. ලස්සනම කෙල්ල ඉන්නේ මොන ෆැකල්ටි එකේ කියනවා. මම නම් ලෝ කියලා කිව්වයි. ලෝ නෙවෙයි මන් නම් කියන්නේ. ලෝ නේ. ආර්ට් එකේ වැඩි. මොකද කියන්නේ? දැන් දානවා. ඔන්න අපිට මොකද කිව්වලා සෙන්න වෙන්නේ. මොකද රචි? ආයි ගන්න. එයාට කෙල්ලෙක් නැති වෙයි කියලා බය හිතනලු. ඒ ලෝ ෆැකල්ටි කියලා කියවලා වරද්ද ගත්තත් බන්ද. මේකනේ. මේ තයුනේ. යාලා වස්නයක් කාලා. එන්නකො. වා එන්නකො. අනේ මට බෑ මට ලෙක්ස්. මම මේ ලෝනිකා ලෝනු. මේක දැන් වීඩියෝ එක දානවනේ. ලෝ නේද? පාඩුවේනේ දැම්මම. පාඩුවේ. යා හරි සිලෝගෙන් හම්බුනේ. අනේ ප්ලීස් එපා මම වැඩි සමාජවාදී වෙන්න ඉන්න කැමති නේ ලස්සන ගලවෙන ලෝ ෆැකල්ටි ඇත්තට උඩ ලස්සන ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ලෝ ෆැකල්ටි එකේ. ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ලෝ ෆැකල්ටි යන්නේ. මොකක්ද කිව්වේ මයිජා? ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? ලෝ එකේ. ඇයි ඒ? ඇයි කියලා අහන්නේ? ලස්සනම කොල්ල නැහැ හැබැයි වෙන ෆැකල්ටි වල ඉන්නේ. ඒකෙන් අහලා බලන්න. ලස්සනම කෙල්ල ඉන්න ෆැකල්ටි එක මොකද්ද? අපේ එක. ලෝ එක. ලස්සනම කොල්ලෝ ඉන්න එකේ පාන. කියන්නකෝ. නෑ ඕනේ. ඕකේ දැන් ඔය අපෙන් අහන්න මම ඔයගෙන් අහන්නම්. ලස්සනම කෙල්ල ඉන්න මොන ෆැකල්ටි එකේද? මෙහෙමයි ඉතින් හැම ෆැකල්ටි එකේම ලස්සනයි. ඒ වුණාට ඔයාලා හිතන්නේ මොකද්ද? ලස්සනම කෙල්ලෝ ඉන්නව ඇත්තේ මොන ෆැකල්ටි එකේද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.